දැනට ලෝකෙන්ම රටවල් දෙකකට විතරක් තියෙන තම යුද පරාක්‍රමය ලෝකයට විදහා දක්වන්න භාවිතා කරන ප්‍රධානතම යුද මෙවලමක් තමයි දිගුදුර ක්‍රූස් මිසයිල. නැගී එන යුද බලවතාවන චීනයට පවා තවමත් ළඟා කරගත නොහැකි වූ ඇමරිකාව සහ රුසියාව සතුව විතරක් තියෙන කිලෝමීටර් 1500කට පිටින් පිහිටි සතුරු ඉලක්කවලට පාර දිය හැකි අද්විතීය මිසයිල් හැකියාව ගැන තමයි මේ සොයා බැලීම. එහෙමනම් අපි යමු යුක්්‍රේනය දිගින් දිගටම ඇමරිකාවෙන් ඉල්ලන තොමහක් ක්‍රූස් මිසයිල සහ එහි රුසියානු පිළිතුර වන කැලිබ ක්‍රූස් මිසයිල ගැන සොයන්න. සුපුරුදු විදිහට වීඩියෝ එක හොඳයි කියලා හිතනොත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන් යන්නත් අමතක කරන්න එපා. එක්දස් නමසේ හැත්තෑවෙදි සෝවියට් යුද බලයක තරග කරන්න නිෂ්පාදනය වුණු තොමහක් ක්‍රූස් මිසයිලවල ප්‍රධානම අරමුණෝනේ සෝවියට් ගුවන් ආරක්ෂණ පද්ධතීන් වල එපිටින් ඉදමින් සෝවියට් ඉලක්කවලට පහරදීම. තොමහක් ක්‍රූස් මිසයිල අවස්ථා ගණනාවකදීම බ්ලොක් 1, 2, 3, 4 සහ 5 විදියට නවීකරණය වුණා. ඒ අනුව නවීනතම මාදලිය තමයි තොමහක් බ්ලොක් 5 මිසයිල. දිග මීටර් 6.25ක් පියාපත් අතර පළල මීටර් 2.67ක් වන මේ මිසයිලයට කිලෝග්‍රෑම් 450ක යුද ශේෂයක් සමග පැයට කිලෝමීටර් 880ක උපරිම වේගයෙන් කිලෝමීටර් 1500ක් දුරින් පවතින ඉලක්කවලට පහර දෙන්න පුළුවන්. තොමහක් මිසයිල වඩා නිවැරදිව ඉලක්කවලට පහර දීම සඳහා ඉනර්ෂියල් නැවිගේෂන්, GPS සහ DS MAC කියන සිස්ටම් භාවිතා කරනවා. මේ නිසා මීටර් 10ට වඩා අඩු වැරදීම් සම්භාවිතාවයකින් ඉතාම නිවැරදිව ඉලක්කවලට පහර දෙන්න මේ මිසයිලයට හැකියාව පවතිනවා. රේඩාර් වලින් සැඟවී සිටීමේ හැකියාව, ඉලක්කවලට ඉතාම නිවැරදිව පහරදීමේ හැකියාව එක්ක සැලකිය යුතු විශාලත්වයක් සහිත යුද ශීර්ෂයක් කිලෝමීටර් 1500කට එපිටින් පිහිටි ඉලක්කයකට පාරදීමේ හැකියාව නිසා තොමහක් ඇමරිකානු නාවික හමුදාව සතු ප්‍රබලතම ක්‍රූස් මිසයිලය බවට පත්ව තිබෙනවා. හැබැයි මේ මිසයිලය දියත් කිරීමේ හැකියාව තියෙන්නේ ඇමරිකානු ඩිස්ට්‍රෝය වර්ගයේ යුද නෞකාවලින් සහ සබ්මැරීන් වලින් විතරයි. 1991දී ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝම් හරහා ඉරාකයේ ඉලක්කවලට තොමහක් ක්‍රූස් මිසයිල 280කට වැඩි ප්‍රමාණයකින් පහරදීම හරහා තමයි තොමහක් මිසයිලයේ පළමු කම්බැට් ඔපරේෂන් එක සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි යමු රුසියානු කැලිබ ක්‍රූස් මිසයිලය ගැන බලන්න. වර්ෂ 2015 ඔක්තෝබර් 7 වෙනිදා කැස්පියන් මුහුදේ ස්ථානගත වුණු රුසියානු යුද නෞකාවකින් එල්ල කරනු ලබන මිසයිල ප්‍රහාරයක් ඉරානය සහ ඉරාකය හරහා ගින් සිරියානු ISIS ඉලක්ක වනසා දමනවා. ඒ තමයි ඇමරිකාවේ දිගුදුර ක්‍රූස් මිසයිල ඒකාධිපතිත්වය බිඳ වැටුණු දවස. කැලිබ ක්‍රූස් මිසයිල පළමු වතාවට කම්බැට් එකකදී භාවිතා කළෙත් මේ අවස්ථාවේදී තමයි. කැලිබ ක්‍රූස් මිසයිලයේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒ 3M14 සහ 3M54 විදියට. 3M14 මාදිලිය ගොඩබිම් ස්ථාවර ඉලක්කවලට පහර දීම සඳහා 3M54 මාදිලිය නාවික ඉලක්කවලට පහර දීම සඳහා තමයි භාවිතා කරන්නේ. ඒ නිසා මේ මිසයිල දෙකේ හැකියාවන් එකිනෙකට වෙනස්. වාර්තාවල සඳහන් වෙන විදිහට පොදුවේ කැලිබ ක්‍රූස් මිසයිලවල මෙහෙයුම් පරාසය කිලෝමීටර් 1500ත් 2500ත් අතර පවතිනවා. ඒ වගේම කිලෝග්‍රෑම් 400ත් 500ත් අතර වෝහෙඩ් එකකින් එය සන්නද්ධ කරන්න පුළුවන්. ඇයට කිලෝමීටර් 1000කට ආසන්න සබ්සොනික් වේගයකින් පොළවට සමාන්තරව ඉතාමත්ම පහළින් ඉලක්කවලට ළඟා වීමේ හැකියාව කැලිබ ක්‍රූස් මිසයිල්වලට පවතිනවා. 3M54 මාදිලිය ඉලක්කයේ ආසන්නයේදී ශබ්දයේ වේගය වගේ දෙගුණයකට වැඩි සුපර්සොනික් වේගයක් ලබා ගන්නවා. මේ නිසා එයාර් ඩිෆෙන්ස් සිස්ටම් වලින් එය නැවැත්වීමේ හැකියාව ඉතාම අවමයි. ඉතාම ඉහළ නිර්වද්‍යතාවයකින් ඉලක්කවලට පහර දීම සඳහා කැලිබ ක්‍රූස් මිසයිල ඉනර්ෂියල් නැවිගේෂන් සහ රුසියානු ග්ලෝනාස් සැටලයිට් සිස්ටම් භාවිතා කරනවා. තොමහක් ක්‍රූස් මිසයිලවල වගේම කැලිබ ක්‍රූස් මිසයිලවලත් මීටර් 10ට අඩු ඉතාම ඉහළ නිර්වද්‍යතාවයක් පවතිනවා. කැලිබ ක්‍රූස් මිසයිල දියත් කරන්නත් රුසියානු යුද නැව් සහ සබ්මැරීන් අවශ්‍ය වෙනවා. හැබැයි යම් වාර්තාවල සඳහන් වෙනවා ගොඩබිම් ලොන්ච් සිස්ටම් වලිනුත් දියත් කිරීමේ හැකියාව පවතින බව.
මේ වන විට යුක්්‍රේන යුද්ධය සඳහා භාවිතා කරන කැලිබ කෘස් මිසයිල්ලවල ඉතාම ඉහළ නිර්වධතාවයක් පවතින බව වාර්තා වෙනවා. ලේයර් කිහිපයක යාඩිෆෙන් සිිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික් බෝපයා සිිස්ටම්ස් පවතින යුක්්‍රේන ඉලක්කවලට ඉතාම අවම බාධා කිරීම් සහිතව පහර දෙන්න කැලිබ කෘස් මිසයිල සමත්. හැබැයි අනිත් පැත්තෙන් ඇමරිකාව තවමත් තොමහා කෘස් මිසයිල කිසිම දිනක නවීන යාඩිෆෙන් සිිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික් බෝපයා සිිස්ටම්ස් පවතින යුදමය තත්වයකදී අත්හදා බලා නෑ. අනිත් පැත්තෙන් තොමහක් කියන්නේ සීබේ සිිස්ටම් වලින් දියත් කරන මිසයිලයක්. මේ වෙනකොට රුසියාව විසින් යුක්්‍රේනයේ නාවක බලය සම්පූර්ණයම විනාශ කරලා අවසන්. ඒ නිසා ඇමරිකාවට තොමහක් කෘස් මිසයිල යුක්්‍රේණයට ලබා දෙනවා නම් ඒවා ලෑන් බේස් සිිස්ටම් වලින් දියත් කරන්න පුළුවන් විදියට නවීකරණය කරන්න වෙනවා. යම් හේයකින් ඇමරිකාව යුක්්‍රේණයට තොමහක් කෘස් මිසයිල ලබා දුන්නොත් අපට බලාගන්න පුළුවන් වෙයි මේ මිසයිලය මොඩර්න් බෝෆයාහැකදී කොච්චර දුරට සාර්ථකද කියලා.